වර්ල්ඩ් කප් එක ටීවී එකෙන් බලන්න බැරුව ඔයත් ගොඩක් දුක් විඳින කෙනෙක්ද? මේ දවස්වල වර්ල්ඩ් කප් එක යනවා අපි හැමෝම දන්නවා. ඉතින් ඒක සාමාන්‍ය ඇන්ටනාවකින් බලන්න ගියොත් ලෝක අවුලක් කියන එක අපි හැමෝම දන්නවා. ඉතින් එහෙනම් මොකද්ද ඔයාලට තියෙන විසඳුම? එක්කෝ සැටලයිට් ටීවී එකක් එහෙම නැත්නම් කේබල් ටීවී. ඉතින් ඔය වගේ ඔප්ෂන් එකකට යන්න වෙනවා. ඉතින් ඒ වගේ සර්විස් එකක් අරන් තියෙනවා නම් ගැටලුවක් නැහැ. පේමන්ට් එකක් කරලා අදාළ channel එක ඇක්ටිව් කරගෙන බලන්න පුළුවන්. හැබැයි ඒ දෙකම නැත්තම් සැටලයිට් ටීවී හරි කේබල් ටීවී හරි නැත්තම් මොකක්ද ඔයා කරන්නේ? අපි බලමු අන්න ඒකට විසඳුම. ඉතින් අද කියා දෙන දේ තමයි ඔයාගේ මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකෙන් 100%ක්ම නොමිලේ ඔයාට මැච් එක බලන්න පුළුවන්. ඉතින් කිසිම ඇප් එකක් ඉන්ස්ටෝල් කරන්න ඕනේ නැහැ. කොහෙවත් රෙජිස්ටර් වෙන්න ඕනේ නැහැ. කාටවත් සල්ලි ගෙවන්න ඕනේ නැහැ. හැබැයි එකම එක දෙයක් තියෙනවා data නම් කැපෙනවා. ඉතින් ඔයාට මැච් එක බලන්න ඕන නම් ඔයාට Star Sport channel එකම කෙලින්ම ගිහිල්ලා බලන්න හැකියාව තියෙනවා මේ app එකෙන්. හැබැයි එකම දේ ඔයාට normal data ඕන. ඉතින් ඔයා අවශ්‍ය තරම් data දාගන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ඔයාට data ගැටලුවක් නැත්නම් කිසිම අවුලක් නැහැ. original Star Sport channel එකෙන්ම ඔයාට දැන් World Cup එක ඇති වෙනකම් බලන්න පුළුවන්. හරි අපි බලමු ඒක කරන්නේ කොහොමද කියලා. ලොකු දෙයක් නැහැ. මුලින්ම ඔයාගේ ස්මාර්ට්ෆෝන් එකෙන් වෙබ් බ්‍රවුසර් එකට යන්න. කැමති වෙබ් බ්‍රවුසර් එකට යන්න. ඉතින් මේක කම්පියුටර් එකනොත් කරන්න පුළුවන්. ඒ කරලා ඔයා Google එකේ ගහන්න Cyber TV කියලා. එතකොට ඔයාට මම මේ ස්ක්‍රීන් එකේ දැන් පෙන්නන විදිහට මම ස්ක්‍රීන් රෙකෝඩ් එකක් දාන්නම්. ඉතින් මෙන්න මේ විදිහට Cyber TV කියලා ඔයාට උඩින්ම වෙබ්සයිට් එකක් එනවා. ඉතින් ඒක ක්ලික් කරන්න. එතකොට මතක තියාගන්න ඕනේ ප්‍රධාන දෙයක් තමයි මේ හැම එකක්ම ඔයාට දැන් නොමිලේනේ හම්බෙන්නේ. එතකොට මේ සර්විස් එක දෙන කට්ටිය මේක ඇතුලේ ඇඩ්වර්ටයිස්මන්ට් පළ කරනවා. ඉතින් ඒ ඇඩ් ඔයාට අනිවාර්යෙන් බලන්න සිද්ධ වෙනවා. මොකද ඒකෙන් තමයි යාලා ගාණක් උපයගන්නේ. ඒ හැර ඔයාගෙන් මොකුත් යාලට ගෙවීමක් කරන්න ඕනේ නැහැ. ඉතින් මේ වෙබ්සයිට් එකට යන්න. ඊට පස්සේ ඔයාට චුට්ටක් පහළට ගියාට පස්සේ live TV කියලා එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේක ඔයා ටච් කරන්න. ඊට පස්සේ ඔයාට TV channel list එක පහළින් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා පහළට මේකේ යන්න. ඉතින් අපි දන්නවා සාමාන්‍යයෙන් match එකක් පෙන්වන්නේ Star Sport කියන channel එකේ. ඉතින් Star Sport 1 සහ 2 කියලා channel දෙකක් තියෙනවා. ඉතින් ඒ channel එකෙන් ඔයාට අදාළ channel එක ඔයා select කරන්න. ඉතින් select කරාට පස්සේ ඔයාට මේ යන හැම සැරේකම එක advertisement නේ. ඒ කියන්නේ ඔයා පළවෙනි සැරේ touch කරනකොට තව website එකකට re-link වෙන්න එහෙම නැත්නම් redirect වෙන්න පුළුවන්. එතකොට ඔයා ඒ ad එක close කරන්න. ඔයාට ad දෙක තුනකට මුණ දෙන්න වෙනවා. ඒ ad දෙක තුන ඉවසීමෙන් close කරන්න. ඊට පස්සේ නැවත ආපහු අර step එක follow කරන්න. ඉතින් ඔයා ඒ විදිහට දෙපාරක් විතර touch කරාට පස්සේ ඔයාට Star Sport කියන channel එක play වෙන්න ගන්නවා. ඉතින් එතකොට ඔයාට ඒක full screen දාන්න, ඒ වගේම full HD කියන quality එකෙන් ඔයාට Star Sport channel එක නැරඹීමේ හැකියාව තියෙනවා. ඉතින් මේකට කිසිම ගාස්තුවක් ඔයාට අය කරන්න වෙන්නේ නැහැ. ඔයා නැවත මේකට යනකොට ඔයාට හැම වෙලේම අර ඇඩ්වර්ටයිස්මන්ට් කීපයක් ප්ලේ වෙනවා. ඒක තමයි ඔයාට තියෙන එකම කරදරේ. ඉතින් ඒකට කරන්න දෙයක් නැහැ. ඕනනම් ඔයාට ඒකට නැති කරගන්න පුළුවන්. මෙයාලව subscribe කරලා යම් කිසි මුදලක් ගෙවලා. නමුත් එහෙම අවශ්‍යතාවයක් නැහැ. මොකද ඇඩ් එක අපි TV එක බලන අතරතුර එන්නේ නැහැ නේ. ඉතින් ඒක නිසා ඔයාට අනිවාර්යෙන් අර මුලදී ඇඩ් එක පොඩ්ඩක් skip කරගන්න වෙයි. එච්චරයි. ඉතින් එහාට ඔයාට දිගටම බලන්න පුළුවන්. ඉතින් මෙයාලගේ Cyber TV කියලා app එකකුත් තියෙනවා. ඒ app එකක් දාගන්න පුළුවන්. හැබැයි ඒකෙත් මේ විදිහටම මේ ඇඩ්වර්ටයිස්මන්ට් ටික නම් තියෙනවා. එතකොට ඔයාලට මේකට data කැපෙනවා. ඒ කියන්නේ ඔයා full HD වීඩියෝ එකක් බලන විදිහටම ඔයාට data කැපෙනවා. ඒ කියන්නේ අර YouTube package එකකින් social media package එකකින් තව මොනවා හරි අපි education package එකක් දාගෙන තියෙනවා නම් අන්න ඒ වගේ දෙයකින් data මේකට අදාළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ අනිවාර්යෙන් ඔයාගේ mobile phone එකේ normal data තියෙන්න ඕනේ. ඉතින් ඔයා ගාව GB 5ක් 10ක් ඔයා normal ගන්න. ඊට පස්සේ ඔයාට මේක නොමිලේම නැරඹීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ ඔයාට ඒ data කැපෙන එක හැර ඔයාට වෙන කිසිදු ගාස්තුවක් අය වෙන්නේ නැහැ. මේ වීඩියෝ එක කරන්න හේතුව තමයි ගොඩක් කට්ටිය අහනවා මැච් එක ෆෝන් එකෙන් බලන්න බැරිද කියන එක. ඉතින් ඔයා දන්නවා ඩයලොග් POTV ඔය වගේ කනෙක්ෂන් එකක් තියෙන්න ඕනේ සහ ඩයලොග් ලගේ ඇප් එකක් ගත්තොත් ඒකටත් මුදල් ගෙවලා වෙනම channel එකක් ඇක්ටිවේට් කරගන්න ඕනේ සහ කරදර ගොඩක් තියෙනවා. ඉතින් මේකෙදි ඔයාලට කිසිම ඇක්ටිවේට් කිරිල්ලක් නැහැ. මේ channel එක totally free බලන්න පුළුවන්. එකම දේ data කැපෙන එක විතරයි. ඉතින් ඔයාගේ match බලන්න ආසාවෙන් ඉන්න යාළුවා නැත්නම් අපි කියන්නේ cricket පිස්සට මේ වීඩියෝ එක අනිවාර්යෙන් share කරන්න. share කරලා ඔයාලා හැමෝම අනිවාර්යෙන් World Cup එක බලන්න. අපි මොකද්ද වෙන්නේ? ලංකාව දිනනවද? අපි ඉතින් ඒක match එක
ඇතුළෙන් බලමු ඔයාලට ගොඩක් දැවෙන ප්‍රශ්නකට උත්තරේ ගෙනාව කියලා මම හිතනවා. ඉතින් ඔයා වගේම ක්‍රිකට් මැච් එක බලන්න බැරුව මොබයිල් ෆෝන් එකෙන් බලන්න බැරුව දුක් වෙච්ච යාළුවට මේ වීඩියෝ එක අනිවාර්යෙන් ෂෙයා කරන්න. එහෙනම් මේ වගේ තවත් සුපිරි වීඩියෝ එකකින් අපි ඉක්මනටම ඔයාලා හමු වෙමු.